ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මගේ අලුත් YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මේ මගේ පළවෙනි වීඩියෝ එක මම අද අරන් හිතන් ඉන්නේ day vlog එකක්. මම ඉස්සෙල්ලා මගේ ගැන කියන්නම්. මම නිශානේ සස්තා කොඩිපේ. මගේ ගම තංගලද. මම හිතනවා මාත් එක්ක ඔයාලා ආදරෙන් එකතු වෙයි කියලා මගේ වීඩියෝස් බලන්න මගේ YouTube family එකට. ඉතින් අද මම හිතන්නේ day vlog එකක් කරන්න. එහෙනම් බලමු අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. ඔයාලට අඳුනලා දෙන්න. මේ ඉන්නේ සුද්දා. Hi. Hello. Hi. මෙයාට මං වාඩි වෙලා හිටියොත් ඉන්න බෑ. එන්නම ඕනේ මගේ ළඟට. ඉතින් එහෙනම් මාත් එක්ක දෙකටම එකතු වෙලා ඉන්න. මං තව දෙයක් ඔයාලගේ මගේ අඩුපාඩු වීඩියෝස් වල අඩුපාඩු bad comment good comment බලාපොරොත්තු වෙනවා. හරි ආදරෙන් බලාපොරොත්තු වෙනවා. ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න බලහින් අමතක කරන්න එපා. එහෙනම් මත් එක්ක එකතු වෙන්න. අද මගේ උදේ කෑම කිරිපත් එක්ක ලුණු මිරිස්. අද වෙසක් මාසේ පළවෙනි පොය. ඒ කියන්නේ මැයි පළවෙනිදා. කිරි ආහාර යන්න ඕන නිසා අම්මා කිරිමත් හදනවා හැම පොයකටම. දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා මතක සෙමරුම් අතරේ ජීවිතේ තිබුණා. ගෙදරට වෙලා ඉන්න බැරිම නිසා ඉතින් පොඩි රොන්දියක් ගන්න යන්න හිතුවා. යන ගමන් අපිට දන්සලක් හම්බුණා. ඉතින් අපි ඒ දන්සලෙන් නැවතුවා. නොදු වෙලාවක හම්බුණු දන්සල වඳින්න දෝ යන්න බෑනේ. නිසා අපි දන්සල වැන්දා. හඬන හිනෙත් නුඹේ උර හිසේ තිබුණා. ඇත්තමයි නුඹ අසන් වගේමයි හිතුණා. ආසම පාට් එක කජුහුලන් කඩන්න ගියා. කඩන්න යන්න ගිහින් පැයකට කිට්ටු වෙන විනාඩි 35කට වැඩිමින් අපි එක තැනම කැරකුණා. වටරවුම් ගිහිල්ලා අන්තිමට එකම තැනට බැවිලා කොහොමයි අපි හරිම තැන හොයාගත්තා. චූටි යාළුවෙකුත් හම්බුණා. එයාට මම දාපු නම චොකලට්. ඔන්න දවසේ පළදාවත් හරි. දැන් ගෙදර යන්නයි තියෙන්නේ. අපව රෙස්ටුරන්ට් එකටම ආවෙත්. ප්‍රථම රාජකාරිය තමයි කජු පෝලං හදාගන්න එක. මගේ ආසම කෑමක්. මං මෙහෙම කියන්නම්. අපි හිතුවොත් අපිට මේ දේවල් ඕනේ කියලා අපිට ඒ දේවල් ලැබෙනකම් ඉන්න හිටියොත් අපිට කිසිම දෙයක් කරගන්න බෑ. මං එහෙම කියන්න හේතුව තමයි මම YouTube කරන්න හරිම ආසාවෙන් හිටියේ. channel එකක් කරන්න හරිම ආසාවෙන් හිටියේ. ඒත් මට දේවල් තිබ්බේ නෑ. අඩුපාඩුයි. ඉතින් මං හිතුවා මේ දේවල් හරි ගස්සගෙනම YouTube කරන්න ඕනේ කියලා. ඒත් මං අද YouTube එක හදාගෙන YouTube vlogs කරන්න පටන් ගත්තේ කිසිම දෙයක් නැතුව. ඉතින් vlog එක edit කරද්දී මට මාරම සතුටුයි. මං කොහොමරි කරලා YouTube channel එකට vlog එකක් කරන්න වීඩියෝ කරා. මට මාර සතුටක් තියෙනවාද.
මොකද මං ආසාවෙන් ගොඩාක් කාලෙක ඉඳන් ආසාවෙන් හිටපු දෙයක් මේක. වීඩියෝ එකේ අඩුපාඩු ගොඩාක් තැන් ඇති. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මගේ පළවෙනි අත්දැකීම. ඉතින් මට සමා වෙන්න හැමෝගෙම සමාව ඉල්ලනවා. මේ වීඩියෝ එකේ ගොඩක් තැන් ඇති. ගොඩාක් වැරදි, ගොඩාක් අඩුපාඩු ඇති. ඉතින් මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා වීඩියෝ එක බලලා මේ අඩුපාඩු, බැඩ් කමෙන්ට්ස්, ගුඩ් කමෙන්ට්ස් බලන්න දාන්න යන්න. මොකද මට ඒක ඊළඟ වීඩියෝ එකේදී හදාගෙන වීඩියෝ එක vlogs එකක් ගේන්න පුළුවන්. මල තියන්න කටරොල්ලු කඩනවා ගිලම්පස වලට. ගිලම්පසත් හදලා නෙස්ට් මෝල් එකකුත් හදාගෙන බිව්වා. මට නෙස්ට් මෝල් එක නැත්තම් හරියන්නේ නැහැ. අද සිල් අරගෙන ඔන්න ඉතින් අපේ අම්මත් එනවා ගෙදර. දැන් ඔය ඈතින් ඉඳන් බලන්නේ මම මේ මොකද්ද මේ ෆෝන් එක අල්ලන් කරන්නේ කියලා. අපේ අම්මා දන්නේ නැහැ මම YouTube channel එකක් කරනවා. ඒකට වීඩියෝ කරනවා කියලා. දැන් මේ හිතන්නේ අපේ අම්මා මේ මොන විකාරයක්ද මේ ෆෝන් එක අල්ලන් කරන්නේ කියලා. අම්මට මහන්සි පාටයි. ඉතින් මං අම්මා එනකම් බලන් ඉන්න එකම එක හේතුවක් නිසා. ඔන්න ඉතින් අපේ ගුරුගේ පේනවනේ ආචාර්ය කොහොමද කියලා. මෙන්න මේක තමයි මං අපේ අම්මා එනකම් බලන් ඉන්නේ සිල් අරගෙන. මට ගෙන පංගුව. ඉතින් ඉතුරු කරගෙන මට අනිවාර්යෙන්ම අපේ අම්මා මේ පංගුව හැමදාම හැම පාරම ගේනවා. අම්මලා කියන්නේ දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරන අය. ඉතින් හැම අම්ම කෙනෙක් වගේ දරුවන්ගේ බඩට තමයි මොනම දෙයක් දෙන්නේ තමන්ගේ බඩට නොදී. ඉතින් අපේ අම්මත් ඒ වගේ. දවසේ අවසානයේ මල් තේල් පහපත්තු කරලා බුදුන් වන්දලා මම මගේ vlog එක ඉවර කරන්න තමයි මේ හදන්නේ. ආයෙමත් මම ඔයාලගේ ඉල්ලනවා මගේ vlog එකේ අඩුපාඩු ඇති, වැරදි ඇති, හිස්තැන් ගොඩක් ඇති. ඉතින් ඔයාලට ඒ අඩුපාඩු වැරදි මට පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලයික් එකකුත් දාන්න කියලා මේ මගේ අඩුපාඩු වැරදි මට ඊළඟ වීඩියෝ එකෙන් හදාගන්න. අදට මම වීඩියෝ එක එන්ඩ් කරනවා. නෙක්ස්ට් වීඩියෝ එකෙන් හමු වෙනකම් මම එහෙනම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. මගේ channel එක subscribe කරන්න, vlog එකට like එකකුත් දාලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. bye bye.